අදාවේ පොඩි දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි ලස්සන කන්සෙප්ට් එකක් පටන් ගත්තා ගර්ල් එරා කියලා. ඉතින් මට හිතුණා ගර්ල් එරා එක ගැන චුට්ටි අර අපේ තියෙන දේවල් ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද්ද මේ ගර්ල් එරා කියන්නේ? එහෙම ගැන පොඩි අයිඩියා එකක් දෙන්න ඕනි කියලා. ඇත්තටම ගර්ල් එරා කියලා කියන්නේ ගෑනු ළමයිට හදපු හරිම ලස්සන කන්සෙප්ට් එකක්. ඉතින් මම හිතනවා මේක දවසක අපේ ගෑනු ළමයිගේ ජීවිතත් වෙනස් කරයි කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ අපේ ගර්ල් එරා එක ඔෆිෂියල් විදියට ලොන්ච් කරන්න අපි ප්ලෑන් කරා. අපේ අනුරාධපුරේ ඉන්න අයට ළඟ අයට කියලා. මොකද ඈත අයට එන්න කියන්න අමාරුයිනේ. නිසා අපි එකතු වෙලා මේක චුට්ටක් සමරමු. මොකද අපේ දෙයක් අපේ ගෑනු ළමයිට මේකෙන් දෙයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි මේක ලස්සනට ප්ලෑන් කරලා 10 දිනකට වගේනේ 10 දිනකට වගේ තමයි එන්න කිව්වේ. අපි දැන් මේ ලොන්ච් කරන්න හදන්නේ. ඒකේ වීඩියෝස් අපි ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. බලමු ඉතින් ඉස්සරහට අපි ලොකු වැඩ කොටසක් කරන්න හිතාගෙන ඉන්නවා. පික්නික් යන්න හිතාගෙන ඉන්නවා. අපි දැන් ගිහින් තියනවානේ. අපි ට්‍රිප් එකක් ගියා. හයිටි එකක් තිබ්බා. කොෆි ඩේට්ස් ගියා. කොෆි ඩේට්ස් තමයි අපේ ගොඩක්ම තිබ්බේ. හරිම ෆනි. එන්ජොයි කරන්න ගොඩක් පුළුවන්. දැන් ගෑනු ළමයි ගොඩක් අය ඉන්නවනේ යාළුවෝ නෑ කියන අය. එහෙම අයට මේක ගොඩාක් හොඳයි. ඒ කියන්නේ ජීවිතේට ගන්න දේවල් ගොඩාක් තියෙනවා. නිකන් අපි ඔය ඒක එන්ජොයි කරලා එනවා විතරක් නෙමෙයි අපේ ජීවිතේට ගොඩාක් දේවල් අරගෙන අපි ඒ කියන්නේ එතනට ඇවිල්ලා අපව යන්නේ අර ආපු කෙනා විදියට නෙමෙයි. හොඳ දෙයක් අරගෙන එහෙම තමයි. ලස්සන අලුත් යාළුවෝ වෙනවා. ඔයාලා කියන්නේ මෙතනට ආපු සමහර අයට යාළුවෙක්වත් හිටියේ නැහැ. හරිද? හැබැයි දැන් යාළුවට හරිම හොඳ යාළුවෝ හම්බෙලා තියෙන අතර මේක තමයි වෙන්න ඕනේ. මොකද සමහර ගෑනු ළමයට යාළුවෝ නැහැනේ. අපි ආස යාළුවෝ ඉන්නවට ඇවිදින්න කරන්න යන්න අපේ දේවල් අහන් ඉන්නට අපි හරි ආසයි. ඉතින් එහෙම අයට මේක ලොකු chance එකක්. මම හිතනවා ඇත්තටම මේ අපි හදපු දේ දවසක මුළු ලෝක වටේම අපිට අරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මමයි ඔයාලත් ආසයි නම් ඔයාලත් මේ වගේ තැන් වල ඇවිදින්න රවුම් ගහන්න ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඔයාලගේ අදහස් අපිට කියන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේකට ජොයින් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි අර ඩීටේල්ස් දාන්නම්. බයි.